ඇත්තටම අපි කරන්නේ වෙඩින් ඩේ එක ප්‍රෝග්‍රෑම් කරන එකනේ. එතකොට එතනදී අපිට එන්න තියෙන ගැටලු සහ ඒ කියන්නේ අපි කොහොමද හරියට වෙඩින් වෙන්ඩර් කෙනෙක්ව තෝරගන්නේ කියන තැන ඉඳලා අපි කතා කරමු වෙඩින් ෆොටෝග්‍රැෆි කියන තැන. මනාලියක් වෙනවා කියන්නේ යුවතියකගේ ලොකු සිහිනයක්. ඒක තමයි එයාගේ තියෙන ලොකුම ඩ්‍රීම් එක වෙන්නේ. ගොඩක් වෙලාවට කේක් එකේ උස තීරණය කරනකොට හෝල් එකේ උස මොකක්ද කියන එක බලන්න කියලා. බ්‍රයිට් බලන්න පුළුවන් මට කම්ෆර්ටබල් වෙන්නේ මොන වගේ ෂූ එකක්ද කියලා. They say the holy water's watered down, and this town's lost its faith. Our colors will fade eventually, so if our time is running out, day after day we'll make the mundane our masterpiece. Oh my love, I take one look at you, you're taking me out of the ordinary. You're laying me down till I'm dead and buried on the edge of your knife, staying drunk on the ride. The angels up in the clouds are jealous knowing we found something so wild. We'll be ordinary. You got me kissing the ground. මගේ නම අනු. මං යුවතිපති ප්‍රෝග්‍රෑම් එකට ආවේ ඔබගේ ලස්සන වෙඩින් එක කොහොමද ප්ලෑන් කරන්න සහ ඔයාලගේ වෙඩින් එක කොහොමද ඉස්සරහට ඒ ලස්සන අවස්ථාව කරගන්න කියන අදහසක් දෙන්න තමයි මම ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔයාලගේ මේ ඉස්සරහට තියෙන ලස්සනම සුන්දරම දවස ජීවිතේ එකපාරක් ඔයාලට මේ දේ කරගන්න පුළුවන් වෙන මේ ලස්සනම දවසේදී අපිට කොහොමද මේ දේවල් නිසියාකාරව සහ කළමනාකරණයක් සමග ඒ කියන්නේ ඔයාලගේ තියෙන මහන්සිය ස්ට්‍රෙස් ඒවත් එක්කම මේ වෙඩින් එකක් කියන දෙයට මුහුණ දෙන්න. එතකොට ඔයාලට කොහොමද මේකට එන්නේ කියන එක තමයි මම කියන්න සූදානම් වෙන්නේ. සීතරකමාගේ දැත ඒ මුදු දැතේ බැඳුනාවේ ඈත ලෝකේ ප්‍රේම ගීත මාසිත වෙලුනාවේ නීල දැස ආදරේක මල් මද හාසේ බැඳුනාවේ වාසනාවේ චේතනාව මල් පලගෙනුනාවේ මංජලා බස්නායක. අද මම යුවතිපති වැඩසටහනත් එක්ක එකතු වුණේ ලස්සන යුවතියක් කොහොමද ලස්සන මනාලියක් වෙන්නේ කියන එක ගැන කතා කරන්න. ඉතින් ඇත්තටම මනාලියක් වෙනවා කියන්නේ යුවතියකගේ ලොකු සිහිනයක්. ඒක තමයි එයාගේ තියෙන ලොකුම ඩ්‍රීම් එක වෙන්නේ. ඉතින් ඒ ඩ්‍රීම් එක සැබෑ හීනයක් කරලා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මනාලියක් වෙන්න ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත තමන්ගේ බියුටිෂියන්ව තෝරාගත යුතුයි. ඒකට හේතුව තමන් අඳින ඩ්‍රෙස් එක සහ තමන්ගේ ෆිගර් එක. එතකොට තමන් ආස කරන දේවල් බියුටිෂියන් එක්ක කතා කරොත් තමයි එයාට ඒ සියල්ලම එදා දවසට ලස්සනට කරගන්න පුළුවන්. චාන්දනී කේක් ක්‍රියේෂන්ස් ආයතනයේ රිද්මි නිමේෂා මම. යුවතිපති වැඩසටහන බලන ඔයගලන්ට වෙඩින් කේක් ස්ට්‍රක්චර් එකක්, ඒ කියන්නේ විවාහ මංගලයකට අත්‍යවශ්‍යම දෙයක් වෙන කේක් ස්ට්‍රක්චර් එක හරි විදිහට තෝරගන්නේ කොහොමද කියලා කතා කරන්න තමයි අද මම ඔයගලන්ත් එක්ක එකතු වෙන්නේ. ඔව්, ගොඩක් වෙලාවට කේක් ස්ට්‍රක්චර් එකක් කරනකොට අපිට කස්ටමර්ස්ලාගේ මුලින්ම එන රික්වෙස්ට් එකක් තමයි අපි කොහොමද මේකේ උස තීරණය කරන්නේ? මොන වගේ කලර්ස් අපි මේකට දාන්නේ? බජට් එක කොහොමද?
තීම් එක මොන විදිහටද යන්නේ කියන එක. එතකොට අපි මුලින්ම කරන්නේ අපේ කස්ටමර්ත් එක්ක අපොයින්ට්මන්ට් එකක් දාගෙන අපි කස්ටමර්ත් එක්ක කතා කරගන්නවා අපි කොහොමද මේ කේක් එක කරන්නේ කියන එක. ගොඩක් වෙලාවට දැන් ට්‍රැඩිෂනල් වෙඩින් එකක් නම් යන්නේ එහෙම නැත්නම් වෙස්ටර්න් වෙඩින් එකක් වුණත් ගොඩක් වෙලාවට අපි තීම් එක මැච් කරන්නේ මල් වලින් පාට වලින් තීම් එකෙන්. එතකොට අපි සාමාන්‍යයෙන් වෙඩින් එකකට ගොඩක් වෙලාවට දැන් බ්‍රයිඩ්ගේ කලර් එකෙන්ම කේක් එක කරන්න ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. අපි ඉස්සර නම් ගොඩක් වෙලාවට බ්‍රයිඩ්ස්මේඩ් කලර්ස්ම ඇඩ් කරා. හැබැයි දැන් අපි බ්‍රයිඩ්ස්ගේ කලර් එකෙන්ම ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔෆ් වයිට් අයිවරි කලර් එකෙන් කේක් එක කරන්න වැඩිපුර කැමැත්තක් දක්වනවා දැන් බ්‍රයිඩ්ස්ලා. එතකොට අපි කලර් එක තීරණය කරගත්තට පස්සේ අපි බලනවා මේකේ ඩිසයින් එක කොහොමද වෙන්නේ කියලා. දැන් එක උඩ එක ඩමීස්ම විතරක් එන්නේ නැතුව අපි සමහර වෙලාවට මේක අතරට ක්‍රිස්ටල් ස්ටෑන්ඩ්ස් එහෙම නැත්නම් වෙනත් විදිහේ එක ස්ට්‍රක්චර්ස් එකතු කරනවා. එතකොට අපි මේ ඩිසයින් එකත් එක්ක මේ ඩමීස් එක්ක මේ ස්ට්‍රක්චර්ස් එක්ක මේ ක්‍රිස්ටල්ස් එක්ක අපි තීරණය කරනවා කේක් එකේ මොන වගේ හයිට් එකක් ඕනේද කියන එක. ගොඩක් වෙලාවට කේක් එකේ උස තීරණය කරනකොට ගොඩක් වෙලාවට අපි කියන්නේ හෝල් එකේ උස මොකක්ද කියන එක බලන්න කියලා. මොකද සමහර වෙලාවට අපි කොච්චර උස කේක් එකක් හැදුවත් හෝල් එකකට ගිහින් මේ කේක් එක තිබ්බට පස්සේ හෝල් එකේ ප්‍රමාණෙත් එක්ක උසත් එක්ක මේ කේක් එක सामान्य उसे अडू विधिहट पेन्न පුළුවන්. तू ही मेरा इज़हार, तू ही मेरा इनकार, इश्क की गलियों में तू ही मेरा संसार. या मौला मेरे मौला कर दे करम या मौला, दीदार की प्यासी अखियां कब तक करे इंतजार. ප්‍රති වැඩසටහනේදී අපි කතා කරන්න යන්නේ වෙඩින් එකකදී ගොඩක්ම වැදගත් වෙන ඒත් අමතක වෙන දෙයක් ගැන. අන්තිමටම මතක් වෙන දෙයක් තමයි වෙඩින් එක සපත්තු කියන්නේ. මොකද අපි උදේ අන්දන වෙලාවේ ඉඳලා දවස් 30ෙම ඒ ෂූ එක අපි දාගෙන ඉන්න ඕන. ඒ නිසා අද අපි කතා කරන්න යන්නේ කොහොමද වෙඩින් එකකදී ඔයගලන්ට ඕන ෂූ එක සිලෙක්ට් කරගන්න කියන එක. මෙතනදී බ්‍රයිඩල් ෂූ එකක් සිලෙක්ට් කරගනිද්දී ඉස්සෙල්ලාම අපි බලනවා කොහොමද හීල් හයිට් එක මැච් කරගන්නේ කියන එක. පළවෙනිම දේ හීල් හයිට් එක. එතනදී අපි ගෲම්ගේ හයිට් එකත් එක්ක බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ හයිට් එකත් එක්ක ඉස්සෙල්ලාම හීල් හයිට් එක සිලෙක්ට් කරගන්නවා. එතනදී පොඩි හීල් එකක් නම් normally comfortable. ඒත් අපි උස හීල් එකකට යනවා නම් අනිවාර්යයෙන්ම අපි ෂූ එකට platform එකක් use කරනවා. එතකොට අඟල් 3.5 ඉඳලා උඩට යන හීල්ස් ඔක්කොටම අපි platform shoe එකක් විදියට තමයි ඒ ඔක්කොම හදන්නේ. ඊළඟට අපි bridal design එක, bridal outfit එක මොකද්ද? ඒ outfit එකේ colour එක මොකද්ද? ඔන්න ඔය දෙකත් එක්ක තමයි අපි bridal shoe එකේ design එක select කරගන්නේ. ඒ design එක select කරගනිද්දී අපි බලනවා outfit එකේ ගොඩක් work එකක් තියනවද? ස්ටෝන්ස් දාලා තියනවද? පර්ල්ස් දාලා තියනවද? මොකද්ද කලර් එක? ඒ ඔක්කොම ඩිසයිඩ් කරලා බ්‍රයිඩ් කැමති මොන වගේ ඩිසයින් එකක්ද කියන එකත් එක්ක අපි ඩිසයින් එක සිලෙක්ට් කරනවා. එතනදී අපි බ්‍රයිඩ් සාම්පල් ෂූ එකක් දාලා බලනවා එයාගේ කකුල මොන වගේද? නැරෝ ෆීට්ද තියෙන්නේ? වයිඩ් ෆීට්ද? ඒ ෆීට් කකුලට මොන වගේ ඩිසයින් එකක්ද සුදුසු වෙන්නේ කියන එක. මනාලියක් වෙන්න ඉන්න කෙනෙක් මල් ළඟට ආවොත් මම මුලින්ම කරන්නේ එයාගේ ස්කින් එක ඇනලයිස් කරන එක. ඒකට හේතුව එයාගේ ස්කින් එකේ ගොඩක් ප්‍රොබ්ලම්ස් තියෙන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ එදා දවසේ මේකප් එකට මුලින් ඉඳලම එයාගේ ස්කින් එක රෙඩි කරගන්න. ඒක නිසා අත්‍තරම එයාගේ හෙයා එක, එයාගේ ස්කින් එක ඒ දේවල් ගැන මුලින්ම අපි අවධානය යොමු කරනවා. ඉතින් මෙතනදී බ්‍රයිඩ් කෙනෙක් හිතනවා නම් මාසයක් දෙකක් වගේ තියලා එයාගේ බියුටිෂියන් තෝරගත යුතුයි කියලා. අත්‍තරම ඒක ගොඩක් වැරදි. මොකද ඒක අනිවාර්යයෙන්ම අපි අවුරුද්දක් වගේ කාලයක්වත් තියලා කරන්න ඕනේ. මොකද අපිට ඒ වගේ කාලයක් තිබුණතින් තමයි අපේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න ඒ ගැටලු ටික අඳුනගෙන එදා දවසට ලස්සනට ඉන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු අපේ මූණේ pigmentations, pimples, එක patches ඒ වගේ දේවල් තියෙනවා කියලා. හැබැයි අපිට හරිම අමාරුයි මාසයක් වගේ කාලෙකින් ඒ වගේ දෙයක් recover කරගන්න, ඒ වගේ දෙයක් අඩු කරගන්න. ඒක මනාලියක් වෙන්න
කරගෙන ඉන්න දවසට එයාගේ මේකප් එකට ගොඩාක් බලපානවා. ඉතින් ඇත්තටම ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි එයාගේ ෆිගර් එක. ෆිගර් එක අපි ලස්සනට මේන්ටේන් කරගන්න ඕනේ. එයාගේ ෆිගර් එක ගැන අපි හිතන්න ඕනේ. අපි වතුර බොන එක ගැන හිතන්න ඕනේ. අපි කොහොමද ඩයට් ප්ලෑන් එකකට යන්නේ? ඒ හැම දෙයක්ම මගේ සලාන් එක හරහා කරනවා. ඒ වගේම මගේ සලාන් එකේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා. එයා හරහා ඒ දේවල් සාකච්ඡා කරලා එයාට ඩයට් ප්ලෑන් එකක් ඒ හැමදේම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි එයාගේ ඩ්‍රෙස් එක ගැන අයිඩියා එකක් ගන්නකොට එයාගේ ස්කින් කලර් එක බ්‍රයිට් කෙනෙක් කියන්නේ සුදු නෙවෙයි. හැබැයි එයා පැහැපත් විය යුතුයි. එයාගේ ස්කින් එක ලස්සන ටෝන් එකක් තියෙනවා නම් ඒ ටෝන් එක එයා ලස්සනට මේන්ටේන් කරගත යුතුයි. සහ එයාගේ හොඳ රූටින් එකක් තියෙන්න ඕනේ. එතකොට තමයි එයා මනාලියක් වෙන දවසේ කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව එයාගේ මේකප් එක යයිද, එයාගේ මේකප් එක කොහොම තියෙයිද, මට දාඩිය දැම්මොත් මේකප් එක යයිද, ඒ දේවල් ගැන හිතන්නේ නැතුව එයා හරිම සැහැල්ලු මනාලියක් විදිහට ඉන්න පුළුවන් වෙන්නේ. අපි කැන්ඩියන් විලාසිතාවකදී ගොඩාක් අවධානය යොමු කරන්න ඕනේ අපේ අතීතයේ ඉඳලා ආව ඒ උඩරට කැන්ඩියන් විලාසිතාවට කිසිම හානියක් නොකර අලුත් දේවල් එකතු කරගන්න. එතකොට මෙතනදී අපිට පුළුවන් බ්‍රයිට්ගේ ස්කින් ටෝන් එකත් එක්ක එයාට ගැලපෙන කලර් එක මෙතනදී විශේෂයෙන්ම බ්‍රූම්ගේ ස්කින් ටෝන් එකත් බලපානවා. මොකද බ්‍රයිට්ට විතරක් ඒක මැච් කරලා හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒක බ්‍රූම්ගේ ස්කින් කලර් එකයි ඒ දෙන්නම එක්ක කතා කරලා ගන්න ඕන ඩිසිෂන් එකක් තමයි මේ ඇඳුම් නිර්මාණය කරන්නේ. ඉතින් මෙතනදී අලුතෙන් වෙස්ටර්න් බ්‍රයිට් කෙනෙක් වෙනවා නම් එයාට ෆක් එකක් හරි සාරිකකට හරි යන්න පුළුවන්. වෙස්ටර්න් බ්‍රයිට් කෙනෙක් ගොඩක් වෙලාවට හරිම සිම්පල් නැචරල් ඒ ටයිප් එකෙන් තමයි යන්නේ. ඒ වගේම ජුවලරිස් උඩරට මනාලියක් තරම් ආභරණ පළදන්නේ නැහැ. එතකොට එයාගේ ඒ තියෙන ලස්සන එදා දවසට එක කියන්නේ ලොකු හෙවි ෆ්‍රොක් එකක් වගේ යන්න නැතුව මං හිතන්නේ හරිම සිම්පල් විදිහට ඒ යුවතියගේ ලස්සන එදා දවසට එන පිරිස දකින්න තියනවා නම් තමයි ඒක ගොඩාක්ම වැදගත් වෙන්නේ. Heart beats fast, colors and promises. How to be brave? How can I love when I'm afraid to fall? But watching ලස්සනයි. my doubt suddenly goes away somehow. One step closer. I have died every day waiting for you, darling. Don't be afraid. I have loved you for 1,000 years. I love you for 1,000 more. Time stands. ට්‍රැඩිෂනල් වෙඩින් එකක් නම් ඔයගලන්ට පුළුවන් පුන් කලසක් වගේ දෙයක් කරගන්න. එහෙම නැත්නම් අපිට මේකට ට්‍රැඩිෂනල් ගතිය කේක් එකට එකතු කරගන්න පුළුවන් අපි පාවිච්චි කරන මල් වලිනුත්. ඒ කියන්නේ අපිට පුළුවන් ඕනනම් මේකට නෙළුම් මල්, අරලිය මල්, පිච්ච මල් ඒ වගේ ට්‍රැඩිෂනල් විදිහට මැච් වෙන මල් යොදා ගන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් සමහර වෙලාවට හංසයෝ පාවිච්චි කරන්න. ඒතකොට ට්‍රැඩිෂනල් වෙඩින් එකක් වුණත් අපිට අර සාමාන්‍යයෙන් විදිහේ ස්ට්‍රක්චර් එකකටම යන්න පුළුවන්. හැබැයි ඒකට අපිට ඕන විදිහට අර විදිහට මල් වෙනස් කරන්න පුළුවන්. එතකොට ඔය විදිහට ඔයගලන්ගේ රික්වයර්මන්ට්ස් අපිට කිව්වට පස්සේ අපිට පුළුවන් ඔයගලන්ගේ උසට හරියන තීම් එකට හරියන බජට් එකට හරියන විදිහට ලස්සන කේක් එකක් ඩිසයින් කරන්න. ඊට පස්සේ මේකේ වැදගත්ම තව දෙයක් තමයි කේක් එක අපි කොච්චර ලස්සනට හැදුවත් මේක හරි වෙලාවට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ ලස්සන එහෙම්ම තියාගෙන කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව ඔයගලන්ගේ හෝල් එකට ගෙනල්ලා මේක තියන්නේ. तू ही मेरा इज़हार, तू ही मेरा इनकार, इश्क की गलियों में तू ही मेरा संसार. या मौला मेरे मौला, कर दे करम या मौला, दीदार की प्यासी अखियां
අපි කරන්න වෙඩින් ඩේ එක ප්‍රෝග්‍රෑම් කරන එක. එතකොට එතනදී අපිට එන්න තියෙන ගැටලු සහ ඒ කියන්නේ අපි කොහොමද හරියට වෙඩින් වෙන්ඩර් කෙනෙක්ව තෝරගන්න කියන තැන ඉඳලා අපි කතා කරමු වෙඩින් ෆොටෝග්‍රැෆි කියන තැන. එතකොට වෙඩින් ෆොටෝග්‍රැෆි වලදී නොයෙකුත් මනාල යුවල වලට කියන්න පුළුවන් මේ එයාලට මොනාද තියෙන අදහස්. එතකොට එයාලගේ ලොකේෂන් ෆොටෝ ලොකේෂන් එක කොහෙද ගන්න, එතකොට ෆන්ක්ෂන් ලොකේෂන් එක කොහෙද ගන්න කියන ඒ අදහස් එක්කම මේ අපිට එයාලත් එක්ක කතා කරගන්න මේ පුළුවන්. මොකද මූලිකම දේ තමයි ඇල්බම් එකක් ලස්සන වෙන්නේ තමන්ගේ අවුට්ඩෝ කරන ෆොටෝ ෂූට් එක සහ අපි හිතමු වීඩියෝග්‍රැෆි කියලා දෙකම ලස්සන වෙන්න තමන් යූස් කරන පෝට්‍රේට් වලට යූස් කරන්න තෝරගන්න ෆොටෝ ලොකේෂන් එක. එතනින් අපිට ස්ටාර්ට් එකේදී එතකොට අපි බලන්න ඕනේ කපල් එකට කොහොමද එයාලගේ කියන්නේ ටීම් එකක් යනවද කියලා වෙඩින් එකේ. කියන්නේ අපි හිතමුකෝ වෙස්ටර්න් බ්‍රයිඩ්ලා ඉන්න පුළුවන්, ට්‍රැඩිෂනල්, මොඩර්න් කැන්ඩියන්, ඒ වගේ අර එක එක වෙනස්කම් එක්ක ඉන්න පුළුවන් විදිහේ කපල්ස් එනවා. එතකොට සමහරක් අය කැමති අවුට්ඩෝ ලොකේෂන් එකක් ගන්න, තවත් කට්ටියක් කැමති ඉන්ඩෝර් ලොකේෂන් එකේදී මේ දේවල් කරන්න. සහ අපි හිතමුකෝ තව කපල්ලයක් ගත්තොත් එයාලගේ ඉන්නවා ක්‍රූ එකක්. ඒ කියන්නේ බ්‍රයිස්මේඩ්ලා, බෙස්මන්ලා, පේජ් බෝයිලා, ෆ්ලවර් ගර්ල්ස්ලා වගේ. එතකොට සමහරක් දැන් යන ට්‍රෙන්ඩ් එකක් තමයි ඇත්තටම අර කපල් එක විතරක් ඉඳලා වැඩේ කරන මට්ටමකට දැන් ඇවිල්ලා තියෙනවා. මොකද ඒක ඇත්තටම ලේසි. මොකද කපල් එක විතරක් හිටියාම එයාලගේ තියෙන එකක් අපි හිතමුකෝ වියදම කියන පැත්තෙනුත් එයාලට ඒක මේ ලේසි. සහ එයාලගේ ෂූට් එක ඒ දෙන්නගේ ෂූට් එකම විතරක් වෙනකොටත් ඒක ලස්සනයි. ඒතකොට අර එතනදී අපි බලන්න ඕනේ අර කිව්වාගේ ලොකේෂන් හිතන්නකෝ ලොකු ක්‍රූ එකක් නම් අපිට ඉන්ඩෝර් ලොකේෂන් එකේදී අපිට බලන්න ඕනේ ස්පේස් එක. එතකොට එතනදී මේ ලොකු ක්‍රූ එක දාලා අපිට ගන්න ස්පේස් එක වැදගත් වෙනවා. සහ ඒ වගේ මේකෙන් යාට පුළුවන් එහෙම ස්පේස් එකක් නැති ඉන්ඩෝර් ලොකේෂන් එකක් නැති වුණොත් එහෙම අපිට අවුට්ඩෝර් ලොකේෂන් එකකට යන්න. ඒක සහ සමහරක් දවස්වල හිතන්නකෝ ක්ලයිමේට් එක අනුව අපිට එහෙම චූස් කරන්නත් පුළුවන් මේ ලොකේෂන් ඉන්ඩෝර් අවුට්ඩෝර් කියන දෙකෙන්ම. කොහොම වුණත් ඇල්බම් එකට ලස්සන වෙන්නේ අර කියන ලොකේෂන් එක තෝරගන්න එකත් එක්ක තමයි ඇල්බම් එකේ ෆොටෝ ටික ලස්සන වෙන්නේ. එතකොට කපල් එකගේ අදහස් අරගෙන අපිට මේ දේවල් කළමනාකරණය කරලා ඒ කියන්නේ අපිට ඇත්තටම හම්බෙන්න පොඩි කාලයක් තමයි ෂූට් එක වෙලාවට. ඒ කියන්නේ උපරිම පැය දෙකමාරක් වගේ කාලයක් තමයි හම්බෙන්නේ. මොකද විශේෂයෙන් නැකත් එක්ක යන වෙඩින් තියෙනවා නම් එතකොට එතනදී අපි බලන්න ඕනේ කපල් එකගේ ලේසිය. ඒ කියන්නේ හිතන්නකො බ්‍රයිඩ්ට ලොකේෂන් එකට එන දුර, ඒ කියන්නේ ෆොටෝ ලොකේෂන් එකට එන දුර සහ එතකොට බ්‍රයිඩ් අන්දන සැලොන් එක, ඒ දෙක අතර දුර බලන්න ඕනේ. සහ සමහරක් වෙලාවට අපි ෆොටෝ ෂූට් එක කරන හොටෙල් එකේම ලොකේෂන් ගන්න අවස්ථාවක් තියෙනවා. එතනදී නම් ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඔය යන දුර අනුව ඒක වෙනස් වෙන නිසා. එතකොට අපි බලන්න ඕනේ ඒ බ්‍රයිඩ්, මොකද බ්‍රයිඩ් කෙනෙක් උදේ ඉඳන්මනේ වෙඩින් එකකට රෙඩි වෙන්නේ. ඒ කියන්නේ එයා උදේ පාන්දර ඉඳලා සැලොන් එකකට ගිහිල්ලා එයා මහන්සි වෙලා මේකප් එක කරගෙන එයාගේ ඩ්‍රෙස් එක හරියට කරගෙන එයා එන්න ඕනේ ලොකේෂන් එකට. එන්න ටිකක් එයාට ඇත්තට මහන්සියක්. එතකොට මම ගොඩක් වෙලාවට බලන්නේ අපේ ආයතනයෙන් බලන්නේ එයා බ්‍රයිඩ්ගේ ලේසිය, කපල් එකගේම ලේසිය බලන්නේ. කියන්නේ එයා එතන මහන්සි වෙලා ආයිත් එයාට ලොකු උදුරක් එන එක අපි බලනවා අනිවාර්යයෙන්ම. වැදගත් වෙන්නේ ඒක. මොකද එතනදී අපිට බලන්න ඕනේ හොටෙල් එක සහ සැලොන් එක අපි ෆොටෝ ෂූට් එක කරන තැන ලොකේෂන් කොහොමද. ඒ කියන්නේ අඩුම විනාඩි 20ක් වගේ ඇතුළත අපිට ඒ තැන් වලට ළඟා වෙන ලොකේෂන් තමයි මම ගොඩක් වෙලාවට කපල් එකත් එක්ක කතා කරගන්නේ කොහොමද කරගන්නේ කියලා. ඉතින් අර ඒ විදිහට තමයි අපි ලොකේෂන් ෂූට් එක පටන් ගන්නෙ.
ටේබ්ලර් එකේ තියෙන ස්පෙෂල්ම දේ තමයි අපි බ්‍රයිඩ්ගේ රික්වෙස්ට් එක මොකක්ද කියන එක බලලා ඒකත් එක්ක ඒ කකුලට ගැලපෙනම ඩිසයින් එකට කස්ටමයිස් කරගන්න පුළුවන් වෙන එක. ඊළඟට බ්‍රයිඩල් ඩිසයින් එක සිලෙක්ට් කරලා බ්‍රයිඩල් හීල් එක සිලෙක්ට් කරලා ඒ ටික ඉවරුනාම අපි යනවා බ්‍රයිඩල් ඩිසයින් එකේ කලර්ස් මොනවද අවුට්ෆිට් කලර්ස් මොනවද ඒ ඔක්කොම සිලෙක්ට් කරගෙන අපි බලනවා බ්‍රයිඩ්ස්මේඩ්ලව. බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ හයිට් එක මේන්ම දේ බ්‍රයිඩ්ස්මේඩ් හයිට් එක. බ්‍රයිඩ්ගේ හයිට් එකත් එක්ක අපි මැච් කරනවා බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ හයිට්ස්. ගොඩක් වෙලාවට එක එක හයිට්ස් වල ඉන්න බ්‍රයිඩ්ස්මේඩ්ලව අපි ගන්නවා එක හයිට් එකකට. ඒ කියන්නේ අපිට ෆොටෝස් වලට මේගොල්ලෝ මැච් කරන්නේ කොහොමද කියන එක. ඒ විදිහට අරගෙන අපි බ්‍රයිඩ්ස්මේඩ්ලාගෙත් අවුට්ෆිට් කලර් එක මොකක්ද කියලා බලලා ඊළඟට ඒගොල්ලන්ට යන එක එක හීල් ටයිප්ස් යන නිසා ඒ හැම හීල් එකකටම මැච් වෙන විදිය එකම විදිය ඩිසයින් එකක් අපි සිලෙක්ට් කර ගන්නවා එතනදී. ඊළඟට ඒ විදියට ගත්තාම ඊළඟට ඉන්නවා ෆ්ලවර් ගර්ල්ස්ලා. ෆ්ලවර් ගර්ල්ස්ලාටත් අපි චූස් කරනවා. එතනදී ෆ්ලවර් ගර්ල්ස්ලාගෙත් ඩිසයින් එක මොකද්ද පොඩි අය වයස කී අයද ඉන්නේ ඒගොල්ලන්ගේ කොහොමද මෙෂර්මන්ට්ස් අරගෙන ඒගොල්ලන්ටත් අපි ෂූ එක කරනවා. එතකොට බ්‍රයිඩල් ගෲප් එකම ඒ විදියට කස්ටමයිස් කරලා ඇඳුමට මැච් වෙන විදියට ඒකේ වර්ක්ස් වලට මැච් වෙන විදියට ජුවලරි වලට මැච් වෙන විදියට ෆුල් අවුට්ෆිට් එකට මැච් වෙන විදියට ෂූ එක කරගන්න පුළුවන්. එන්ගේජ්මන්ට් එකකට වුණත් ඔයගලන්ට පුළුවන් පුංචි ලස්සන කේක් එකක් කරගන්න අපෙන්. එතකොට සාමාන්‍යයෙන් අපි එන්ගේජ්මන්ට් එකක් ගන්නකොට ගොඩක් වෙලාවට එන්ගේජ්මන්ට් එක විශේෂ තැනක් ගන්නවා කේක් එක. මොකද වෙඩින් එකට වගේ නෙමෙයි එන්ගේජ්මන්ට් එකදී අපිට තියෙන විශේෂයෙන්ම කේක් එකක් එහෙම නැත්නම් පහනක් විතරයි. ඒතකොට එන්ගේජ්මන්ට් එකකට අපි කේක් එකක් කරනකොටත් අපි කරන්නේ ඒගොල්ලන්ගේ තීම් කලර්ස් වලට මැච් වෙන්න පුළුවන් ලස්සන විදිහේ කේක් එකක්. ඒ වගේම Tamanට ඕන ෆ්ලවර් ටයිප් එකට අනුව අපිට පුළුවන් මේ කේක් එක එන්ගේජ්මන්ට් එකකට හරියන විදිහට කස්ටමයිස් කරගන්න. දැන් ගොඩක් වෙලාවට අපි කරනවා එන්ගේජ්මන්ට්ස් වලට වෙඩින්ස් වලට හෝම් කමින්ස් වලට උනත් අපිට පුළුවන් ඔයගලන්ගේ ලෝගෝ එක කේක් එකට ඇඩ් කරගන්න. එතකොට මේක විශේෂයෙන් කස්ටමයිස් කරපු පර්සනලයිස් කරපු ටච් එකක් දෙන්න පුළුවන් අපිට කේක් එකට. ඔයගලන්ගේ කේක් එකේ හරි ඩාන්ස් කේක් බොක්ස් එකේ හරි ඩාන්ස් ෆ්ලෝ එකේ හරි ඔයගලන්ගේ ලෝගෝ එකක් යනවා නම් වෙඩින් කාඩ් එකේ අපිට පුළුවන් ඒ ලෝගෝ එකම අපේ කේක් එකට ඇඩ් කරලා ඒ කේක් එක ඔයගලන්ටම පර්සනලයිස් වෙච්ච කේක් එකක් විදිහට පෙන්නනවා. ඊළඟට අපි කතා කරන්නේ යුතුපති වැඩසටහනෙන් විශේෂම අවස්ථාවන් ගැන. ඒ කියන්නේ ෆොටෝ ෂූට් එකෙන් පස්සේ අපිට තියෙන අභියෝගය තමයි ෆන්ක්ෂන් එකේ වෙල්කම් එක සහ එයාලගේ තියෙන ආගමික අනුකූල වෙන චාරිත්‍ර වාරිත්‍ර ගැන තමයි කතා කරන්න යන්නේ. එතනදී සාමාන්‍යයෙන් අපිට ප්‍රෝග්‍රෑම් එකේදී ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේදී තියෙන්නේ අර ගනුදෙනු කරන්න වෙන්නේ කපල්ලගේ අම්ම තාත්තා කියන වැඩිහිටියන් එක්ක තියෙන ගනුදෙනුවක්. ඇත්තට මොකද කපල් එකේ අම්ම තාත්තා තමයි මේ ඊළඟට ඒ වෙඩින් එකේ සතුටු වෙන කට්ටිය. ඒතකොට යාළ වෙනුවෙන් අපිට කරන්න තියෙන එකම දේ තමයි යාළගේ ආගමික අනුකූල වෙන චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දීලා යාළගේ කන්සෙප්ට් එකට ඒ වැඩේ කොහොමද ගෙනියන්නේ කියන එක සහ එතනදී පෞරුවේ චාරිත්‍ර විදියට අපි ගත්තොත් අපි හිතමුකෝ අෂ්ටක කියන ඒ කෙනාට අපි එතන ඒ සම්පූර්ණ අවස්ථාව අපි එයා ලබා දෙනවා. එතකොට එතනදී සාමාන්‍යයෙන් අපේ ස්ටුඩියෝ එකේ ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි කරන ක්‍රූ එකට අපි කවදාවත් කියන්නේ නැහැ එයාට ඩිස්ටර්බ් වෙන විදියට එයාට එයාගේ වැඩ කටයුතු කරන්න හානියක් වෙන විදියට කටයුතු කරන්න කියලා අපි කියන්නේ නැහැ. මොකද ඒක අදාළ වෙන්නේ ඒ කෙනාට සහ කපල් එකට. අපිට තියෙන්නේ ඒක තව තැනකිදං ලස්සන අවස්ථාවන් ටික කැප්චර් කරන එක විතරයි. හිතමුකෝ චර්ච් ෆන්ක්ෂන් එකක් කියලා. එතකොට අපිට එහෙට මෙහෙට දුවන්න අවස්ථාවක් නැහැ. මොකද ඒක එහෙම බලන කෙනාට ඇත්තට මේක ඒක හරියන්නේ නැහැ. මොකද අපි එහෙම එහෙට මෙහෙට ගියොත් සහ යාළගේ තියෙන රූල්ස් තියෙනවා. ඒකට ඒවට යටත් වෙලා තමයි අපි මේ වගේ දේවල් කරන්නත් ඕනේ. ඒ කියන්නේ පල්ලියක වගේ නම් අපි මේ දේවල් කරද්දී ඉතින් එතනදී ඒ පූජකවරයට හරි ඒ අෂ්ටක කියන කෙනාට හරි ඉඩ දීලා තමයි අපි ඒක පටන් ගන්නෙ. සහ එතනදී ඒක විශේෂයෙන්ම අර අම්මලා තාත්තලා කියන තැනදී මොකද මේ
එයාලා එතන ඇත්තටම එච්චරටම හැංගීම් බර වෙන මේ අවස්ථාවවල විශේෂයෙන් බ්‍රයිඩ් යම්ම එහෙම පූර්ව චාරිත්‍රයකදී වගේ නම් ඇත්තටම එයා එතන ගොඩක් හැංගීම් බර වෙන. ඉතින් ඒ අවස්ථාව අපි අපේ කැමරා වලට ඒ කියන්නේ වීඩියෝ වලට සහ ෆොටෝ වලට කැප්චර් කරගන්න අපි ඇත්තටම මාර විදියට මහන්සි වෙනවා. මොකද ඒ දේවල් තමයි අන්තිමට ඒ අම්මලා තාත්තලට ඉතුරු වෙන්නේ. සහ කපල් එකට ඉතුරු වෙන්නේ. ඉතින් ඒ වෙන්ඩර්ස්ලා වෙඩින් වෙන්ඩර්ස්ලා විදියට මම කියන්නේ පූර්ව චාරිත්‍ර කරන අෂ්ටක කියන කෙනා, එතකොට ජයමංගල කියන කට්ටිය ඒ ඔක්කොම හසුරවන්න ඕනේ ඒ අෂ්ටක කියන එක්කෙනා. එහෙම නැතුව මේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්ම නෙමෙයි එතනද ඒ දේවල් කරන්න ඕනේ. මොකද අර අපි හැම වෙලේම බලන්නේ එයාලට ඒ ප්‍රෝග්‍රෑම් ඒ වැඩේ ඒ කියන්නේ නැචරල් කරගෙන යන්නේ. ඒ කියන්නේ මෙතන අර ඒ කියන්නේ නවත්ත එහෙම නැතුව අර එක දිගට ඒක යන්න. මොකද ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට කියන්න පුළුවන් ආයිත් මේ මුද්ද දාන්න, ආයිත් මේ මාලේ හදන්න එහෙම කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක ඇත්තටම ඒ කෙනාට ඒක ඕකේ වුණාට බලන් ඉන්න කෙනාට ඇත්තට මේක සමහරක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ දේවල් කොහොමවත් කරන්න කැමති නැහැ. මොකද ඒක අපිට අදාළ වෙන්නේ ෆොටෝග්‍රැෆි කරන සහ වීඩියෝ කරන එක විතරයි. බ්‍රයිඩල් ඩිසයින් එක සිලෙක්ට් කරද්දී අපි බලනවා අඳින අවුට්ෆිට් එක මොකක්ද, අපි ඒක ඩ්‍රෙස් එකක්ද අඳින්නේ, කැන්ඩියන් එකක්ද, සාරි එකක්ද, ඒ ලෙහෙංගා එකක්ද, අන්න ඒ ඩිසයින් එකට මැච් කරලා සමහර අය ආසයි ඕපන් ටෝ එකක් අඳින්න, සමහර ආසයි කවර් ටෝ ෂූස් අඳින්න. අන්න ඒ ඩිසයින් එකට මැච් කරලා අවුට්ෆිට් එකේ ඩිසයින් එකට තමයි අපි ෂූ එක සිලෙක්ට් කරගන්නේ. එතනදී අපි හීල් හයිට්ස් ගැන කතා කරද්දී තව දෙයක් තියෙනවා කියන්න. හීල් එක පොයින්ටඩ් හීල්ද යන්නේ, බ්ලොක් ටයිප් හීල් එකක්ද යන්නේ කියන එකත් බ්‍රයිඩ්ට පුළුවන් ඩිසයිඩ් කරන්න. එතනදී අපේ අවුට්ලට් එකට ඇවිල්ලා අපේ සැම්පල් ෂූ එකක් try out කරලා බ්‍රයිඩ්ට බලන්න පුළුවන් මට කම්ෆර්ටබල් වෙන්නේ මොන වගේ ෂූ එකක්ද කියන එක. අන්න එක බලලා අපිට පුළුවන් බ්‍රයිඩල් ෂූ එකයි බ්‍රයිඩ්ස්මේඩ් ලගේ ෂූස් ඒ ටික ඩිසයිඩ් කරගන්න. Choose us every time. We were California dreaming, our whole life fit in that car. Didn't have a bed to sleep in, we kept each other warm under a ceiling full of stars. These days, these nights, changing my mind. Set on you, I'm not afraid to say it, to say I do. Boy, I hope you know I will carry you up, whether it's tonight or 55 years down the road. Oh, I know there's so many ways that this could go. Don't want you to wonder, darling, I need you to know, in this and every life, I choose us every time.
ගොඩක් වෙලාවට අපේ ඩ්‍රෙස් එක නිර්මාණය කරනයේදී ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ බ්‍රයිඩ්ගේ ස්කින් කලර් එක, ඒ වගේම තමා ගෲම්ගේ ස්කින් කලර් එක. ඒ වගේම අපිට පුළුවන් වෙන්න ඕනේ සාමාන්‍යයෙන් සුදු ගර්ල් කෙනෙක් නම් එයාගේ ස්කින් එක හොඳට ෆෙයා ගර්ල් කෙනෙක් නම් අපිට පුළුවන් පියෝ වයිට්, ඕෆ් වයිට් ඒ වගේ කලර්ස් වලින් මැච් කරගන්න. එතකොට හිතන්න පොඩක් ඩාර්ක් ස්කින් කලර් එකක් තියෙන කෙනෙක්ට අපිට පියෝ වයිට් වගේ ගියොත් අනිවාර්යෙන් යාගේ ස්කින් එක තව ඩල් වෙලා පේනවා. එතකොට ඒ වගේ කෙනෙක්ට අපිට සිල්වර් ඒ වගේ දේවල් මැච් කරන්න බෑ. ඉතින් අපිට පුළුවන් සාමාන්‍ය ස්කින් කලර් එක ඩාර්ක් කෙනෙක්ට ඕෆ් වයිට්, එතකොට අයිවරි, එතකොට එකට ගෝල්ඩ් අර ඒ වගේ කම්බිනේෂන් එකක් එක්ක යන්න. එතකොට එයාගේ ස්කින් කලර් එක ලස්සන එදා දවසට ඔෆ් නම් වල දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මනාලිකගේ මල් කලඹ ගැන කතා කරනකොට අපිට පුළුවන් වෙන්න ඕනේ එයාගේ මල් කලඹ ලස්සනට වගේම ඒකෙන් එයාගේ තියෙන සුන්දරත්වය නැති වෙන්නේ නැති විදිහට ඒක නිර්මාණය කරන්න. මෙතනදී හිතන්නකෝ පුංචි සිහින් සිරුරක් තියෙන කෙනෙක්ට ලොකු මල් කලබක් දුන්නොත් එයාගේ ඇඳුමේ ලස්සන සහ එයාගේ ලස්සන රැහෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී අපි කල්පනා කර යුතුයි කොහොමද අපි එයාට මල් කලඹ තෝරා ගන්නේ කියන එක ගැන. ඒ වගේම තමයි ටිකක් chubby bright කෙනෙක් හිටියොත් අපිට පුළුවන් හොඳ පිරිපුන් මල් කලඹක් දෙන්න. සමහර විට එයාට යාගේ ෆිගර් එක හරියට මේන්ටේන් කරගන්න බැරි වුණත් සහ යාගේ උදර ප්‍රදේශය ඒවා වැඩිපුර පේනවා නම් අපිට ඒ වගේ තැන් මල් කලඹක් හරහා ආවරණය කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි මම දකින විදිහට මනාලියක් කියන කෙනා අනිවාර්යයෙන්ම ෆ්‍රෙෂ් මල් කලඹක් ගත යුතුයි. මොකද ඒකේ තේරුම පියෝ. ඒ කියන්නේ ඇත්තටම ඒක හරි නැවුම්, ඒක හරි ලස්සන සුන්දර මතකයක්. එතකොට ඒක අපිට ආටිෆිෂල් මල් වගේකින් කොයිම වෙලාවකදීවත් ගන්න බෑ. ඉතින් මනාලියක් කියන කෙනා අනිවාර්යයෙන්ම ෆ්‍රෙෂ් මල් වගේකින් සරසෙන්න ඕන කියන එක තමයි මගේ නිගමනය. ඒ වගේම තමයි ඒක අපිට ඒ ඩ්‍රෙස් එකට එයාගේ ෆිගර් එකට ඒ හැම දෙයකටම ගැලපෙන ආකාරයෙන් තෝරාගත යුතුයි. ෂූ එක කතා කරොත් අපි කස්ටමයිස් කරන නිසා අපි නෝමලි ගෲම්ගේ ඩිසයින් එක කලර් එක හැමදේම බලලා තමයි ෂූ එක කරන්නේ. එතනදී ඉස්සෙල්ලාම අපි නෝමලි කරන්නේ ලෙදර් ෂූස් විතරයි ගෲම්ලාට. එතනදී අපි බලනවා ගෲම් අඳින අවුට්ෆිට් එක මොකද්ද? මොකක්ද යාගේ අවුට්ෆිට් කලර් එක? අපි බ්ලැක් එකක් යනවා නම් එයානේ ජෙට් බ්ලැක් එකකටද නෝමල් බ්ලැක් එකකටද? ඒ ඔක්කොම කලර්ස් ටික ඉස්සෙල්ලාම අපි චෙක් කරනවා. ගොඩක් වෙලාවට අපිට ගෲම් ගේනවා කලර් සාම්පල් එක. එයා ගොඩක් වෙලාවට අවුට්ෆිට් එකේ කලර් එක සිලෙක්ට් කරගෙන තමයි අපි ළඟට එන්න ඕන. ඊට පස්සේ ඒ කලර් එක අරගෙන අපි ඒකත් එක්ක මැච් කරලා බලනවා ඉස්සෙල්ලාම මොන කලර් එකේ ෂූ එකකටද අපි මේක යන්න පුළුවන්. ඊළඟට අපි බලනවා ගෲම්ගේ අවුට්ෆිට් එකේ ඩිසයින් එක මොකක්ද? ලෝෆ් එකක් දඳින්න පුළුවන් එයාට ඔක්ස්ෆර්ඩ් ස්ටයිල් එකක්ද? ලේස් තියෙන ඩිසයින් එකක්ද? ලේස් නැති ඩිසයින් එකක්ද? ඔය ඔක්කොම බලලා ඊළඟට ගෲම් කැමති මොන වගේ ෂූ එකක් අඳින්නද? ඔන්න ඔය ටික ඔක්කොම බලලා අපි ගෲම්ගේ ඩිසයින් එක සිලෙක්ට් කරගන්නවා. ඊළඟට ගෲම්ගෙත් අපි මෙෂර්මන්ට්ස් චෙක් කරලා අපි නෝමලි කකුලේ මෙෂර්මන්ට්ස් අරගෙන තමයි ෂූ එක හදන්නේ. එතනදිත් අපි ෂූ එකේ ඇතුලේ තියෙන ලයිනින් එකේ ඉඳලා බලනවා ගෲම්ට කොහොමද ඒක කම්ෆර්ටබල්ද කියන එක. ඊළඟට අපිට තව තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලාවට බ්‍රයිඩ් ටිකක් උස හීල්ස් යූස් කරනවා. එතකොට ගෲම්ට උස මැච් කරගන්න ඕන නම් අපි ගෲම්ගේ ෂූ එකේ හයිට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එතනදී අපි කස්ටමයිස් ෂූ එකක් කරන නිසා එයාට ගොඩක් කම්ෆර්ටබල් වෙන විදියට තමයි ඒ හයිට් ඇඩ්ජස්ට්මන්ට් එකත් කරන්නේ. ඒත් එක්කම ගෲම්ගේ ෂූ එකත් එක්කම ගත්තම බෙස්මන්ලා ඉන්නවා. එතකොට අපි ගෲම්ට යන ඩිසයින් එකත් එක්ක තමයි බෙස්මන් ඩිසයින් ටිකයි කලර්ස් උයි ඩිසයිඩ් කරන්නේ. එතනදිත් බෙස්මන්ගේ කලර්ස් මොනවද? ඒගොල්ලෝ අඳින මොන වගේ කලර්ස් අඳින්නේ? ඒගොල්ලන්ගේ හයිට්ස් කොහොමද? එතකොට ඒගොල්ලන්ගේ අපි හිත බෙස්මන් ගොඩාක් උසයි කියලා ගෲම් එක ගත්තොත් එතකොට අපි බෙස්මන්ගේ හීල්ස් හයිට් එක අපිට පුළුවන් චුට්ටක් අඩු කරලා එයාගේ උස අඩු කරලා ගන්න. ඒ විදිහට ගෲම් ඩිසයින්ස් ටික අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. It started when you said hello, just did something to me, and I've been in a daze ever since the day that we met. You took the breath out of my lungs, can't even fight it, and
all of the words out of my mouth without even trying. And I'm speechless, staring at you standing there in that dress. What it's doing to me ain't a secret, 'cause watching you is all that I can do. And I'm speechless, you already know that you're my weakness. After all this time I'm just as nervous every time you walk into the room. I'm speechless, you already know that you're my weakness. After all this time I'm just as nervous every time you walk into the room. I'm speechless. Oh, you know it, baby. ඇත්තටම මනාලියක් වෙන්න ඉන්න කෙනෙක් සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ කාලයක් තියෙනකොට අනිවාර්යයෙන්ම තමන්ගේ බියුටිෂියන් එක තෝරා ගත යුතුයි. ඒකට හේතුව තමයි අපිට අර මං කලින් කිව්වා වගේ ඒ තියෙන හැම ප්‍රශ්නයකටම විසඳුම තමන්ගේ බියුටිෂියන් එක කතා කරලා ඒ දේවල් හරියාකාරව කරගැනීමට පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි එයාගේ ඩ්‍රෙස් එක ඒ දේවල් ගැන කතා කරන්නේ මම නම් මාස 3ක් වගේ කාලයක් තියෙද්දි මොකද එක එක ෆැෂන් එනවා එක එක අලුත් අප්ඩේට්ස් එනවා මේ දේවල් එක්ක අපි කලින් වැඳුම නිර්මාණය කරලා තිබුණොතින් අපිට වෙන්නේ කොමන් වෙච්ච ඩිසයින් එකකට යන්න. ඉතින් අපිට ඕනේ හැමදාම අලුත් දෙයක් එළියට දෙන්න. ඒක නිසා අපි සාමාන්‍යයෙන් මාස 3ක් වගේ කාලයක් තියලා තමයි එයාගේ ඩ්‍රෙස් එක ඒ දේවල් ගැන කතා කරන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම තමන්ගේ බියුටිෂියන් එක තෝරා ගන්න දේ අවුරුද්දක් අවුරුදු එකමාරකට කලින් කළ යුතුයි. ඉතින් ඔයගලන්ට පුළුවන් මගේ අතින් හැඩවෙන්න කැමති කෙනෙක්ට මාව කන්ටැක්ට් කරගන්න ඕන කෙනෙක්ට මංජුලා ස්ටුඩියෝ ඒ වගේම සලෝන් මංජුලා කියන මේ පේජස් දෙක හරහා සම්බන්ධ වෙන්න. මේක Instagram වගේම TikTok හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ යුවතිපති වැඩසටහනෙන් මට ඕන කරේ ඔයගලන්ට කොහොමද මනමාලියක් වෙන්න ඉන්න කෙනෙක්ට ඒ දේවල් කලින් සූදානම් කරගන්න කියන එක ගැන කතා කරන්න. ඉතින් ඉස්සරහටත් මම එක්ක සම්බන්ධ වෙන්න ඕනේ නම් මේ Facebook pages හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. दिल खो गया हो गया किसी का अब रास्ता मिल गया खुशी का आँखों में है ख्वाब सा किसी का अब रास्ता मिल गया खुशी का කේක් ස්ට්‍රක්චර් එක වගේම තව විශේෂ තැනක් ගන්න දෙයක් තමයි ගෙස්ලට අපි දෙන වෙඩින් කේක් පීසස් කියලා කියන්නේ. මේ වෙඩින් කේක් පීස් එක රස වුණොත් තමයි එන ගෙස්ලා ඔක්කොම මේක ගැන හොඳ විදිහට කතා කරන්නේ. එතකොට අපි දන්නවා ප්‍රමාණයෙන් මොන සයිස් එකේ වුණත් මම හිතන්නේ රසවත් කේක් කෑල්ලක් දෙන එක තමයි අපි කරන්න ඕනේ. ඒ හින්දා එහෙම රසවත් කේක් කෑල්ලක් දෙන්න අපි දන්නවා ඒකට විශේෂයෙන්ම බලපාන්නේ අපි හදන්නේ මොන වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් වලින්ද මොන විදිහටද මේ රෙසිපි එක කියන එක. එතකොට ලංකා චන්දනී කේක් ක්‍රියේෂන්ස් අපි මේ කේක් එක හොඳම ක්වොලිටි එකෙන් හොඳම රසට හදන්න දන්නවා. එතකොට අපි කරන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට දැන් ඉස්සර වගේ මේ කේක් පීස් එකට රට ඉඳි එකතු කරන්නේ නැහැ. එතකොට ඒ වගේම තමයි අපි මේ එකතු කරන හැම පළතුරක්ම imported ingredients. ඒ වගේම අපි මේවා කතුරෙන් කපලා චොප් කරන්නේ නැතුව ගන්න. ඒ කියන්නේ අපි ප්ලම්ස් ගත්තත් රේසින්ස් ගත්තත් මේවා අපි කතුරෙන් තමයි කපන්නේ. මොකද අර කේක් පීස් එක හැදිලා එද්දී මේක හොඳ ක්වොලිටි එකට පළතුරු වල රස වෙන වෙනම එන්න නම් මේක ඒ විදිහට චොප් කරන්නේ නැතුව ගන්න ඕනේ. එතකොට ඒකට උඩින් කැෂු පේස්ට් එකක් දාලා මේ හදන කේක් කෑල්ල ගැන විශේෂයෙන් ඔයගලන් අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපි මොන දේවල් කරත් එන ගෙස්ලව සතුටු කරන එක අපි කරන්න ඕන දෙයක්. එතකොට තාමත් අපි දන්නවා ලංකාවේ බොහෝ දෙනෙක් වෙඩින් එකකට ගියාම මේ කේක් කෑල්ල බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක රසවත් විදිහට දෙන්න නම් ඔයගලන් දැනගන්න ඕනේ මේක හොඳටම කරන්න හොඳටම විදිහ තැනකින් මේක ගන්න. मिसरिया में
कुल्लू शबाब खिदमत आली जनाब पेश है कुल्लू शबाब खिदमत आली जनाब आतिश कदादाओं से කපල් එකක් මුලින්ම කරගන්න ඕනේ තමන්ගේ වෙඩින් එක ප්ලෑන් කරනකොට හරි වෙන්ඩර්ස්ලා තෝරගන්න. කියන්නේ මංගල සැපයුම්කරු හරියට තෝරගන්න ඕනේ. එතනදී හැම කෙනෙක්ම අදාළයි. මේ ඒත් අර තමන්ගේ ජීවිතයේ අන්තිම ඍතුර වෙන්නේ මේ ෆොටෝ ටික කියන වීඩියෝ කියන ටික දේ නිසා අනිවාර්යෙන් හරි කැමරමන් කෙනෙක් සහ වීඩියෝග්‍රැෆර් කෙනෙක්ව ඔයාලගේ වෙඩින් එකේ සිලෙක්ට් කරගන්න ඕනේ. මොකද එතන තමයි ඔයාලගේ තියෙන අර වියදම් කරපු හැමදේම රඳා පවතින තැන. ඒ නිසා මගේ අදහස තමයි දෙයක් කතාක බහ කරලා කියන්නේ කොච්චර සල්ලි වියදම් කරත් වැඩක් නැහැ. ඒ එන පුද්ගලයාත් එක්ක දෙයක් කතා බහ කරලා කරගන්න බැරි වුණොත් අනිවාර්යෙන් ඒක තමයි මගේ අදහස. කියන්නේ Tamanට අවශ්‍ය දේ හරියට කතා බහ කරගෙන Tamanට ඕන විදියට ඒ දේවල් කතා බහ කර. මොකද Tamanගේ සල්ලි නිවේදම් කරන්නේ. එතකොට ඒ දේවල් කතා බහ කරගෙන කරගන්න පුළුවන් තැනක් තෝරගන්නයි. ඉතින් ඒ සේවාව අපෙන් අනිවාර්යෙන් 100ට වඩා අපි පාරිභෝගිකයට දෙනවා. මොකද එයාගේ වෙඩින් එක දවසේ එයාගේ ලස්සන දවස අපේ අනුඩීලියනගේ ආයතනයෙන් අනුඩීලියනගේ ෆොටෝග්‍රැෆි ආයතනයෙන් අපි ලබා දෙනවා. සහ තමන්ගේ හිතන්නකො වෙඩින් එකේ තියෙන ගැටලු මොන හරි තියෙනවා නම් අපි අනිවාර්යෙන් මේ දේවල් අපේ ක්‍රූ එකත් එක්ක කතා බහ කරලා කියන්නේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් අපේ ඇත්තටම හැම පැකේජ් එකකටම වගේ තියෙනවා මේ ප්‍රී ෂූට් එක කියන දේ ඉන්ක්ලූඩ් වෙලා. එතනදී අපි ප්‍රී ෂූට් එක ෆ්‍රී කරලා දෙනවා. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම ඔයාලට මාර ලේසි සහ අර කියන දේ අර ප්‍රී ෂූට් එකට අමතර වියදමක් කියන එක තියෙන්නේ ඔයාලගේ අර ගන්න ඇඳුමකින් හරි ඒකින් විතර. මොකද ෆොටෝග්‍රැෆි පාර්ට් එක අපි ෆ්‍රී කරලා දෙනවා. ඒක අපේ ආයතනයෙන් කරලා දෙන නිසා. මොකද ඒක ඔයාලට හිතන්න දෙයක් නෙමෙයි. අනිවාර්යෙන් ඔයාලට අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ ස්ටුඩියෝ එක තියෙන්නේ වෙඩින් ෆොටෝග්‍රැෆි ස්ටුඩියෝ එක තියෙන්නේ අතුරුගිරිය සහ ත්‍රිකුණාමලේ කියන අපේ බ්‍රාන්චස් දෙකක් තියෙනවා. They say the holy water's watered down and this town's lost its faith. Our colors will fade eventually, so if our time is running out, day after day we'll make the mundane our masterpiece. Oh my,